ලස්සන ගමනක්ම පටන් ගන්න එක පියවරකින්. අපි යන සමහර ගමන් තියෙනවා ගමනාන්තයට ළඟා වුණත් අවසන් නොවන ගමන්. ඒ ගමන් වලදී හමු වෙන මිනිස්සු, ඇසෙන කතා, බෙදා ගන්න මතකයන් අපත් එක්ක ජීවිත කාලෙම රැඳෙනවා. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයේ අපි අද ලස්සන ගමනක් යන්නයි යන්නේ. මේ මොකද්ද දන්නවද? අපේ ඇනුවල් චැරිටි එකට. ඉතින් මේකදී අපි ආදරය බලාපොරොත්තු අරගෙන ලස්සන ගමනක් යනවා. අපි මේ පාරේ යන්න ගමනාන්තය වුණේ බදුල්ල දිස්ත්‍රික්කයේ නමනුකුල ප්‍රදේශයේ කන්දහේන පිහිටි මලේ මඟල් දෙමළ විදුහල. ඉතින් අපි මේ විදුහලට ගිහිල්ලා එයාලට ලයිබ්‍රරියක් හදලා දීලා, එයාලට අවශ්‍ය පොත්පත් දීලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරලා එන්න තමයි අපි ලෑස්තිලා ඉන්නේ. ඉතින් ඕනම ගමනක් යන්න කලින් අපි කරන ලස්සන දෙයක් තියෙනවා. ඒක තමයි ගමන පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි ආඥාවක් කරලා දෙවියන් වහන්සේට අපේ ගමන බාර දෙන එක. ඉතින් අද වෙනද වගේම ගමන යන්න කලින් අපි පොඩි ආඥාවක් කරලා තමයි ගමන පටන් ගත්තේ. අපි බෝරින් විදියට ගියෙත් නෑ. ඉතින් අපේ කට්ටිය සින්දු කිව්වා, නැටුවා, කතා බස් කරා, ලස්සන මතකයන් එකතු කරන් තමයි අපි ගමන ගියේ. ඉතින් ඒ යන අතරමඟදී අපිට බෝපත් ඇල්ලත් හමු වුණා. ඉතින් එතනින් ඇද්දී ඒක බලන්න නැතුව යන්නත් බෑනේ. අපි කට්ටිය ඉතින් බෝපත් ඇල්ල බලන්නත් ගියා. ඉතින් ලස්සන සුන්දරත්වයේ විඳලා අපේ කට්ටිය ෆොටෝ ගහලා වීඩියෝ අරගෙන ඉතින් අපි එතන පොඩ්ඩක් නරඹන්න ගියා.
ඉතින් අපි ඇවිල්ලා තින්නේ මේ බාන බෝපතල් ලස්සන මැල්ලක්. ඉතින් මේ අපි ඉන්නේ සෙට් එක. ඉන්නේ කට්ටිය. ඉතින් උන් මොකද හිතන්නේ? ඇත්තට අපිට දැන් ඉක්මනට යන්න ඕනේ. ඇල්ල බලා ගාන ඇල්ල පෙන්නුවා අපි ගියා. ගියා. එහෙනම් ඇල්ල පෙන්නුවා ඊළඟට ඇල්ල පෙන්නුවා. පොඩක් නාන්න වෙයිද ගන්න. අනිත් අය ගෑල්ලා මේක හම්බෙන්නේ තමයි අපි ඉතින් අපේ ගමන් මාර්ගය වෙරලා තිබ්බේ බදුල්ල ඇල්ල මාර්ගය හරහා. ඉතින් ඇල්ල ගියපම මතක් වෙන්නේ ඕන කෙනෙක්ට ආරුකුණමේ පාලමනේ. ඉතින් ආරුකුණමේ පාලම නොබල යනවා කියන්නේ මේ ගමනේ පොඩි අඩුවක් වගේ දැන් අපිට. ඉතින් අපි ආරුකුණමේ පාලමත් බලන්න අමතක කරේ නැහැ. හයි යාළුවනේ. අපි මේ සතිත් එක්ක යනවා. ඔයාලා ආයෙත් එක ඇල්ල බලන්න. සතිත් අයියේ ලොග් එකක් තියෙනවා. ඉතින් අපි බලාගෙන හිටපු ඒ මොහොත උදා වුණා. මලේ මගල් දෙමළ විදුවලට අපි අපේ වැඩසටහන සිදු කිරීම සඳහා පිටත් වුණා. ඒ පිටත් වෙද්දී අපි පිළිගත්තේ එම පාසල් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලයේ සෙසවියන් වගේම දෙමව්පියන් අප ඉතාමත් උණුසුම් ආදරයකින් පිළිගත්තා. අක්කර කරගන්න. අමන්නේ මගේ කෙනෙක් ගන්නේ. Good afternoon. Boys or girls? Boys or girls? Right, okay. Right. Bang uluk வாங்க
අපි ඉන්නේ ලස්සන තේවත්තක් මැද්දේ. ඉතින් අපි මේ තේවත්ත මැද්දෙන් තමයි යන්නේ. මොකද අපිට එන්නේ කොහොම මේක ෆැක්ටරි අයිතිකාරක මහත්තයා තේවත්තත් තේදලු කොහොමද කියලා බලන්න. ඒ වගේම ෆැක්ටරි වැඩටි කොහොමද කියලා බලන්න. ඉතින් අපි මේකට යන ගමන් මේ අපේ කට්ටිය අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. භාණ්ඩාගාරික මහත්මිය, ඇසිලින් අක්කා, ඒ වගේම ලේකම් මහත්මිය සෝමවති මේ ඉන්නේ IT මේ ඉන්නේ අංගි පිරිස් මේ ඉන්නේ සභාපතිතුමා මේ ඉන්නේ අපේ මේ ක්‍රීඩා කටයුතු ක්‍රීඩා අධ්‍යක්ෂිකා සුසන්තිකා ජයසිංහ. එනයි ඉක්මනට එන්න. එනයි අපි අපිට තව යන්න බොහෝ දුරක්. අපි යනවා මේ අද හන්ද නැගගෙන අමාරුයි. ඒත් අපි අවුලක් නැහැ. තව ගොඩක් තියෙනවා මුදුනට අපි ටී පොයින්ට් එකට. අපි තානියක් යන්නේ. තානියක් යන්නේ. මේක තානියව රැක ගන්න ඕනේ. මම හිතන්නේ 5ක් විතර මෙතන ඉන්නවා. තානිය පාව මටද තානිය කිව්වේ? වතුරේ ජල සැපයමත් අරගෙන ජල සැපුම් සම්පාදනය. Ada bahan dawa.
जाए ओए हो 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 जाए ඉතින් අපේ වැඩ කටයුතු ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. අපේ ගෙදර එන ගමන් මාර්ගයේ වැටෙන බදුල්ල හරහා. ඉතින් ඒනම ඕවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයත් තියෙනවානේ. ඉතින් අපි එන ගමන් ඕවවෙල්ලස්ස විශ්වවිද්‍යාලය නරඹන්න ගියා.